පුතේ අම්මලා දිහා රවල බලන් එපා. උඹලා සංසාරේ රැවිලම ඉපදෙයි. ඇස් දෙක වපර වෙලා ඉපදෙයි. අම්මා තාත්තට අතපය දික් කරන්න එපා. අතපය වකුටු වෙයි. අම්මාගේ තාත්තාගේ හිත රිද්දන්න එපා. ඒව උඹලට කැරකිලා එයි කියලා අතීතයේ බණ දහම් උගත් මිනිස්සු කිව්වා. දරුවෝ අතපය දික් කරගෙන යනවා. අහන්න බනින්න යනවා. අම්මලා දරුවන්ට ආදරේ. හරි ඉතින් මගේ පුතාට එහෙම වුණාට ඕම නෑ. ඊට පස්සේ අර දරුවට දුක හිතෙනවා. හරි ඉතින් ඔයා කරපු දෙයට මං තරහ නෑනේ කියලා අම්මා තව ලං වෙනවා. ඒ වුණාට මේ ලෝකේ කර්ම විපාක විශේෂ කියන එක අම්මා කෙනෙකුට වෙනස් කරන්න බෑ. තාත්තා කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඒ කර්මය සැකසෙනවා. ඔහුට නිදහස් වෙන්න යම් මාවතක් පාරක් හැදෙන්නේ ඒ මව්ගේ ඒ පියාගේ පාද කල්ලලා වන්දනා කරලා සමාව ගත්තට පස්සේ. මම මේ කියන්නේ අපි එක එක්කෙනාට වංචා කරන්න පුළුවන් මේ ළමයි. නමුත් අම්මයි තාත්තයි වංචා කළොත් ඉවරයි. කොට්ටෝරුවා හැම ගහකටම විදගෙන ගියත් කෙහෙල් ගහට විදපු දවසට ඉවරයි කියලා. ඒ වාගේ හැම සෙල්ලම හැම තැනම දාන්න ගිහිල්ලා අමාරු වෙතෙන් දෙපා කියලා මේ කියන්නේ. පුජ්‍යලයා අනුව කර්ම විපාක වෙනස්. අපි එක එක්කෙනාට එක එකව කියනවා. අපි කියමු බනිනවා කියලා. සාමාන්‍ය මිනිසුන් අතර බැනුමයි දරුවෙක් අම්මට බයින එක, දරුවෙක් තාත්තට බයින එක, ඒ වගේ කර්මයි වෙනස්.